1975 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ 22 වැනි හැවිරිදි රූපා රත්නශීලී ශිෂාව ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් සිදු වූ නවකවදය දරාගත නොහැකිව රාමනාදන් ශාලාවේ නේවාසිකාගාරයේ දෙවනි මහලින් බිමට පනින ලදී. ඒ වන විට ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට තිබූ බව වෛද්‍ය වාර්තාවල සඳහන් වුණා. නේවාසිකාගාරයෙන් බිමට පැනීම නිසා ආබාධිත තත්ත්වයට පත් වූ ඇය සිය ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ රෝද පුටුවක් මත. ඇයට සිය පාදයන්ට ඇති වූ ආබාධ හා නවකවදයෙන් පසුව හටගත් සිත් තැවිලි හා කරදර නිසා 1997 දී සිය දිවි හානි කරගත්තා. 1993 දී නවකවදයට ගොදුරු වීම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවා නමැති සිසුවා මරණයට පත් වුණා. 1993 දී අමුණකොළ පැලැස්ස කෘෂි පාසලෙහි සිදු කෙරුණු නවකවද සිද්ධියක් හේතුවෙන් ප්‍රසංග නිරෝෂණ නමැති සිසුවා මරණයට පත් වුණා. 1997 වසරේදී නවකවදය නිසා විශ්වවිද්‍යාල සිසුන් 3 දෙනෙක් සිය දිවි හානි කර ගනු ලැබුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවකවදය අතරතුර වකුගඩු අක්‍රිය වීමෙන් මරණයට පත් වුණා. රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවදය හේතුවෙන් සිය දිවි හානි කරගත්තා. නවකවදයේදී දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුවීම නිසා ඇති වූ වකුගඩු අක්‍රිය වීමක් නිසා අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ කැලුම් තුෂාර විජේතුංග මරණයට පත් වුණා. 1998 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙක් නවකවදය අතරතුර සිදු වූ බරපතල කායික හිංසනයෙන් මරණයට පත් වුණා. නවකවදයට ඉරහි වීමට කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවැනි වසර කළමනාකරන සිසුවෙක් වූ සමන්ත විතානගේ නවකවදයට එරෙහිව පැවැත් වූ කතිකාවතක් අතුලතුර 2002 වසරේදී මරණයට පත් කරන ලදී. විශ්වවිද්‍යාලයෙන් නවකවදය තුරන් කිරීම සඳහා ලබා දෙන නියෝග සඳහා සිසුන් අවනත නොවීම හේතුවෙන් 2006 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ මහාචාර්ය චන්දිම විජය බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉල්ලා අසුණා. 2015 පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ අමාලි චතුරිකා සිසුවිය සිය දිවි හානි කරගත්තාය. ඇය අවසන් ලෙස ලියා තිබූ කෙටි ලිපියෙහි සඳහන්ව තිබුණේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිවෙකුටත් තම අවමගුලට සහභාගී වීමට ඉඩ නොතබන ලෙසයි. 2011 වර්ෂයේදී රුහුණු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් තුළදී නවකවදයට ගොදුරු වූ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ සිසුවියක් අංශභාග රෝගයට පත් වුණා. මෙය මරණයක් නොවේ. 2016 වසරේදී නවකවද සිදුවීමක් අතර සිදු වූ ලිංගික හිංසනයකට අදාළව අධිකරණයේ ඉදිරියේ විභාග වුණු නඩුවක සාක්ෂිකරුවෙකු වූද නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාලයේ හැරගොස් රැකියාවක් හැටියට ලොරියකට බඩු පටවමින් සිටියා වූද අඟුණකොළ පැලැස්සේ ආචාර්යගම සිසුවෙකු වූදී. නිශාන්ත පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය තුලම සිය දිවි නසාගත්තා. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් වන දියගම තාක්ෂණික ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ශනික දිල්ෂාන් සිසුව නවකවදය ඉවසාගත නොහැකිව 2019 අප්‍රේල් 1 වෙනිදා සිය දිවි හානි කරගත්තා. 2025 අප්‍රේල් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ චරිත් දිල්ෂාන් සිසුවාගේ මරණය. මේ මරණ විතරයි. කී දෙනෙක් නම් කැම්පස් අතෑරලා ගියාද? මානසිකව වැටුණද? පහරදීම් නිසා ටයර් පෙරලලා කීයක් නම් ඉස්පිරිතාල වල නැවතුණාද? තව කීයක් මැරෙන්න ඕනද? මේ සදා හඩක් නැගීම ඔබෙත් මගෙත් වගකීමකි. හිතන්න. අඩයාලම